Ladies and gentlemen, ඉතින් අද අපි කතා කරන්නේ මාකට් එක ඇනලයිස් කරන්න තියෙන methods ගණනාවක් අතරින් වටිනා කියන method එකක් වෙන මෙන්න මේ SMC method එක. එහෙම නැත්නම් smart money concept කියන method එක ගැන. ඉතින් මේ smart money concept කියන method එක ගැන කතා කරන්න කලින් අපිට මේකේ basic වලින් ඉඳන් advanced වෙනකන් කොටස් කීපයකට ඉගෙන ගන්න තියෙනවා. මේ smart money concept එක කියන්නේ මාකට් එක අපිට ඇනලයිස් කරන්න තියෙන එක method එකක් විතරයි. ඉතින් මේකේ winning chance එක සාමාන්‍යයෙන් 65% වගේ chance එකක් තියෙනවා මේකේ winning chance එක. ඉතින් අපි මේක කතා කරද්දී තියරි කීපයක් යටතේ මේක කතා කරනවා. මුලින්ම ඔයාලට මේක ගැන කතා කරන්න මාකට් ස්ට්‍රක්චර් එක යොදා ගන්න. අපි මුලින්ම කතා කරමු මාකට් ස්ට්‍රක්චර් කෙනෙක් ගැන. මාකට් ස්ට්‍රක්චර් කියන්නේ ඔයාලා අහලා ති 6 high high low 6 high high low change of character MS එහෙම නැත්නම් break of structure වගේ ගොඩාක් දේවල් ගැන අහලා ඇති. මම මෙන්න මේක ගැන හැඳින්වීමක් කරන්න තමයි මේ හදන්නේ. මොකද මම බේසික් වලින් ඉඳන්ම ඇඩ්වාන්ස් වෙනකන් යන්න ඕන නිසා මේ තැන ඉඳන්ම ඔයාලට ඉදිරියට හඳුන්වා දීමක් කරනවා. අද මේ වීඩියෝ එකේ මම මේන්ලි කතා කරන්නේ මෙන්න මේ මාකට් ස්ට්‍රක්චර් එක ගැන. ඉතින් මෙන්න මේ විදිහට buy side move වෙන මාකට් එකක් කියලා අපි හිතමු. මේ buy side move වෙන මාකට් එක මෙන්න මේ විදිහට යම් කිසි මට්ටමක sell එකක් ඇති කරනවා. ඒක තමයි මේ මාකට් එකේ base එක කියලා හිතමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේ high එක මාක් කරගන්නවා trend line එකකින්. කෙලින් trend line එකක් වෙන්න ඕන. ඔන්න ඔය විදිහට අපි මාකට් එක මාක් කරගන්නවා මෙන්න මේ high එක. ඊට පස්සේ මෙන්න මේ low එකේ ඉඳන් මාකට් එක upside move වෙලා මෙන්න මේ විදිහට breakout එකක් ඇති කරාට පස්සේ අපි මෙතන low එකත් මාක් කරගන්නවා. ඉතින් මේ high එක මොකද්ද මේ low එක මොකද්ද? මාකට් එක upside move වෙන නිසා අපි මේ high එක හඳුන්වනවා මේ විදිහේ breakout එකක් ඇති කරාට පස්සේ අය high එකක් කියලා. ඊපස්සේ මේ low එක අපි හඳුන්වනවා high low එකක් කියලා. ඊපස්සේ මෙන්න මේ විදිහට මාකට් එක upside move වෙලා ඔය විදිහේ drop එකක් පහළට ආවට පස්සේ නැවතත් මේ high එක මාක් කරන් ඉන්නවා. ඊට පස්සේ මේක අපි ආයෙ හඳුන්වනවා අය high එකක් high low එකක්. මේ මොනවද මේ? තමයි break of structure. එහෙම නැත්නම් BOS. මාකට් එක continuously side එකට move වෙද්දී මේ විදිහේ cross ඇති වෙනවා. cross එකට අපි හඳුන්වනවා break of structure කියලා. අපි මේ low එකත් මාක් කරගෙන මෙයා. අද ඒක ඉදිරියට ඔයාලට වැදගත් වෙන්න chance එකක් තියෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට buy side move වෙන මාකට් එක ඔයාලා buy entry SMC method එක කරා මේ හැකියාවක් තියෙනවා. ඒවා අපි next video වලදී කතා කරමු. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහේ මාකට් එක buy side perform එකක් ඇති කරලා තියෙනවා. ඊට පස්සේ විදිහට නැවත මාකට් එක drop වෙනවා. නැවත මාකට් එක upside move වෙනවා. දැන් ඔන්න ඔය විදිහට මාකට් එක දැන්ට upside එකටම move වෙලා තමයි තියෙන්නේ. දැන් මෙතන low එකත් අපි මාක් කරන් ඉන්නේ. මේවා තමයි break of structure. මේකත් break of structure එකක්. මේකත් break of structure එකක්. මේක low එකක්. මේකත් high low එකක්. මේකත් high low එකක්. මාකට් එක මෙන්න මේ විදිහට drop වෙලා මෙන්න මේ විදිහට මේ මෙතන තියෙන මේ low එක break කරනවා. ඉතින් මේ breakout එකත් එක්ක අපි එක ගණන් ගන්නේ choice එකක්. එහෙම නැත්නම් MS එකක්. choice කියන්නේ change of character, MS කියන්නේ market shift. මොන දෙයින් අර්ථවත් කරා market එක මේ යන ගමනේදී ඇති කරපු next movement එක. කියන්නේ දැන් buy side ආවා movement එක sell side එකට ඇති කරන්න තමයි හදන්නේ. ඉතින් ওই විදිහට market එක sell side යන සූදානම් වෙනවා. ওই විදිහට candle body එකකින් breakout වුණොත් විතරයි අපි මෙන්න මේ විදිහේ break of structure සහ change of character ගණන් ගන්න. ඒක තමයි wig වලින් ඇති කරන break of structure හෝ change of character අපි ගණන් ගන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍ය market එකට affect කරන්න තියෙන සම්භාවිතාවය අඩු නිසා. හරි. ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට drop වෙනවා market එක. ඊට පස්සේ නැවතත් market එක මේ upside ගිහිල්ලා නැවතත් drop වෙනවා. ඉතින් ওই විදිහට අපි මෙතනටත් break of structure එකක් කියලා මාක් කරගන්නවා. මේක downside break of structure එකක්. මේක upside break of structure එකක්. මෙන්න මේ high එක සහ මෙන්න මේ low එකට අපි කියන්නේ ඒක lower high එකක්, lower low එකක්. ඉතින් ඕම ආයෙ ඇති කරාට පස්සේ මේක lower high එකක්, මේකත් lower low එකක්. මේ lower low එක අපි break of structure එකක් විදිහට මාක් කරගන්නවා. ඉතින් ඕක තමයි market structure එක කියන්නේ. high 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 low ඊට පස්සේ lower high lower low ඊට පස්සේ break of structure, change of character සහ market shift. දේවල් ටික ගැන අපි සරලව හඳුන්වා දීමක් දැනට කරා. ඊට පස්සේ යම් market එකට මේ දේ apply කරලා සහ මේ දේත් එක්ක අපිට තව ඉස්සරහට කතා කරන්න තියෙන දේවලුත් එක්ක SMC method එක හරහා බලන entry කොච්චර දුරට සාර්ථක වෙනවද කියලාත් අපිට මේ වීඩියෝ එකෙන් කතා කරන්න හැකියාවක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට market එක upside move වෙලා තියෙනවා. ඊට පස්සේ නැවතත් මේ විදිහට drop එකකට අවිල්ලා තිනවා. මෙන්න මේ විදිහට නැවතත් upside move වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ high එක break කරලා මෙතන candle එක නිර්මාණය වෙලා තියෙනවා. අපි මෙතන point එක mark කරනවට වඩා මේක ලේසි නිසා අපි මෙන්න මේ විදිහට මෙතන මාක් කරගන්නවා break of structure එකක්. මන්න EOS එකක් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නැවත මාකට් එක drop වෙලා ඊට පස්සේ නැවතත් මාකට් එක මේ විදිහට cross එකකට ගිහිලා තියෙනවා. week එකෙන් නැතුව තමයි මෙතන cross වෙලා තියෙනවා. ඔයාලට හොඳින් බලුවොත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකත් අපි break of structure එකක් කියලා මාක් කරගන්නවා. ඊට පස්සේ අපි ආයි මෙතන මාක් කරනවා break of structure එකක්. මෙතන මාක් කරනවා break of structure එකක්. අන්තිමට අපි මෙන්න මෙතනත් මාක් කරනවා break of structure එකක්. ඔය විදිහට අපි break of structure මාක් කරගන්නවා මාකට් එකේ. අපි මෙන්න මේ විදිහට මාකට් එක ස්ට්‍රක්චර් කරගෙන අවසන් කරනවා buy side එකට. ඊට පස්සේ ඔයාලට මම කියලා දුන්නා මේ විදිහට low ටිකත් මාක් කරගන්න කියලා. මේ මොනවද මේ? low. මේ තියෙන්නේ
6 low මේ තියෙන 6 high මේ තියෙන 6 low. ඉතින් මේ විදිහට අපි දැන් 6 high ටික සහ 6 low ටික මාක් කරගත්තා. මම දැනට මේ ටික delete කරන්න. හේතුව තමයි ඔයාලට මේ දැන් මෙතන ඉඳන් පැහැදිලිව කියලා දෙන්න ඕන නිසා. ඔයාලා අහලා ඇති ඕඩ් බ්ලොක් ගැන. මොකද මම මෙතනින් ඉස්සරහට ගේන මේ ටියුටෝරියල් සෙට් එකේ මම කතා කරනවා next video එකේදී ඕඩ් බ්ලොක් ගැන. මීට කලිනුත් ඕඩ් බ්ලොක් ගැන හැඳින්වීමක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ ඕඩ් බ්ලොක් එකක්. මේ තියෙන ඕඩ් බ්ලොක් එකක් මේ කළු පාට කැනල් එක. අන්න මේකට කියන්නේ සෙල් කැනල් එකක් කියලා. මේ සෙල් කැනල් එක ඕඩ් බ්ලොක් එකක්. අපිට මෙන්න මෙතන ඉම්බැලන්ස් ඒරියා එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඕඩ් බ්ලොක් එක මම මාක් කර ගන්නවා දැනට. දැනට මෙතන ලෝ එක මාක් කරන් ඉන්නවා. මෙතන බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක්. මෙතන ඕඩ් බ්ලොක් එකක්. හරිද? අපි ඕඩ් බ්ලොක් එක මාක් කරන් ඉන්නේ සෙල් ගන්නවත් කිසිම දෙයකට නෙවෙයි. අපි දැනට දාම දන්නේ නැහැ මාකට් එක මොන වගේ ඉෆෙක්ට් එකක් දීලාද තියෙන්නේ කියලා. මේ විදිහට අපි දැනට ඔන්න ඔය ටික මාක් කරන් තමයි ඉන්නේ. ඔන්න තාම මෙතන ක්‍රොස් එක දීලා නැහැ. අපි බලමු මාකට් එක මොකක්ද ඊළඟට දෙන මූව්මන්ට් එක කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මාකට් එක ක්‍රොස් වුණා පහළට. මේ විදිහට මාකට් එක ක්‍රොස් වුණා කියන්නේ අපි ඩෙන්ටිෆයි කරගන්නවා දැන් මාකට් එකේ චේන්ජ් ඔෆ් කරැක්ටර් එකක්. එහෙම නැත්නම් ඩොච් එකක්. එහෙම නැත්නම් MS එකක්. එහෙම නැත්නම් මාකට් shift එකක් කියන එකක් ඇති කරා කියන එක ගැන. ඉතින් මාකට් shift එකක් ඇති කරාට පස්සේ මොකද්ද වෙන්නේ? එච්චරල අප්සයිඩ් ආපු මාකට් එක, අප්සයිඩ් ආපු මාකට් එක next movement එක ඩවුන් සයිඩ් එකට දෙනවා. ඊළඟ එයාගේ මූව්මන්ට් එක. දැන් ඔන්න ඔය විදිහට ලෝ එක බ්‍රේක් වුණා. ඉතින් මෙතන චේන්ජ් ඔෆ් කරැක්ටර් නිර්මාණය කළා. ඊපස්සේ අපි මෙතන ලෝ එකක් දැන් මාක් කරගන්නවා. මාකට් එක පුල් බෑක් අවස්ථාවකට ගිහිල්ලා තියෙන නිසා. මෙතන චේන්ජ් ඔෆ් කරැක්ටර් නිර්මාණය කරලා මෙතන ඕඩ් බ්ලොක් එකක් තියෙද්දි අපිට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් දැන් මාකට් එක සෙල් සයිඩ් තමයි perform කරන්න හදන්නේ. ඉතින් අපි සෙල් එන්ට්‍රි එකක් බලනවා. සෙල් එන්ට්‍රි එක බලන්නේ දැන් ඩවුන් සයිඩ් එකට අපිට කන්ෆර්මේෂන් ඇවිල්ලා තියෙන්නේ. මේ කියන සෙල් කැනල් එකේ ලෝ එකට මෙන්න මේ විදියට ගන්නවා. මේ විදියට අරගෙන ඊට පස්සේ අපි මෙන්න මේ විදිය මේ කැනල් එකේ හයි එකෙන් පොඩ්ඩක් උඩට අපි තියාගන්නවා SL එක. ඒ විදිහට SL එක තියලා අපි මෙන්න මෙතන ලෝ එකට ට්‍රේක් ප්‍රොෆිට් එක තියාගන්නවා. ප්‍රොෆිට් අපි කොටසෙන් කොටස මේ අපි මාක් කරන් ආපු බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් වල කොටසෙන් කොටසට අපි ටේක් ප්‍රොෆිට් බුක් කර ගැනීමක් කරනවා. අන්න විදිහට අපි දැනට ඔය ටික මාක් කරගන්නවා. ඊට පස්සේ බලමු මාකට් එක මොන විදිහේ ඉෆෙක්ට් එකක්ද ඇති කරන්නේ කියලා. ඔය විදිහට මාකට් එක සෙල් සයිඩ් මූව් වෙනවා. මෙතනින් අපේ එන්ට්‍රි ඇක්ටිව් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක මෙතන ඇති කරලා තියෙන්නේ. ඊළඟ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක ඇති කරා. බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකත් එක්ක මාකට් එක තවදුරටත් සෙල් වෙනවා කියන අයිඩෙන්ටිෆයි එක අපිට අරගැනීමේ හැකියාවක් තියෙනවා. බලමු දැන් අපි මෙතන ලෝ එකත් මාක් කරගෙන ඉන්නේ. මෙතන ලෝ එකත් මාක් කරගෙන ඉන්නේ. මෙතෙන් SL එක දාලා තියෙන්නේ. අපි බලමු මාකට් එක මොකද්ද ඊළඟ මූව්මන්ට් එක ඇති කරන්නේ කියලා. හරි. අපේ SL එක මෙතනදී හිට් කරා. මම දැන් ඔයාලට කියන්නම් ඇයි මේ SL එක හිට් කරන්න හේතුව කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ හයි එක. මෙන්න මේ හයි එක. මේ හයි එකෙන් තමයි අපි සෙල් කරේ. මේ හයි එකෙන් සෙල් කරපු අපේ SL හන්ට් කරන්න මාකට් එක බයි සයිඩ් මූව් වීමක් වෙනවා. ඉතින් මේ බයි සයිඩ් මූව් වීම අපි කියනවා ලික්විඩිටි ට්‍රැප් එකක්. එහෙම නැත්නම් ලික්විඩිටි මූව්මන්ට් එකක් කියලා. ඉතින් ඔයාලා බලගන්න පුළුවන් මෙන්න මේ ප්‍රීවියස් හයි එකෙන් සහ මේ ස්ථානවලින් සෙල් කරලා SL දාපු සෙට් එකක SL එක ගන්න මාකට් එක මේ විදිහේ ස්පයික් එකක් ඇති කරා. මේක බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් නෙමෙයි. මේක ස්පයික් එකක්. ස්පයික් එකෙන් කරන්නේ මාකට් එක ප්‍රීවියස් හයි එකේදී විච්ච හෝ මේ ස්ථානයේ තියෙන SL ටික හන්ට් කරලා මාකට් එක සෙල් වෙන්න පටන් ගන්න එක. ඉතින් මාකට් එක මෙන්න මේ විදිහේ මූව්මන්ට් එකක් ඇති කරාට පස්සේ අපේ ඔන්න ෆස්ට් SL එක හන්ට් වීමක් සිද්ධ වුණා. බලමු මාකට් එක ඊළඟ මූව්මන්ට් එක මොන විදිහේ මූව්මන්ට් එකක් වෙයිද කියලා. අපිට දැනට මෙතනදී බලා ගන්න පුළුවන් මාකට් එක නැවතත් මේ විදිහට මෙතන තිබිච්ච ලික්විඩිටි ටික අරගෙන ඩ්‍රොප් වුණා. ඒකත් එක්ක අපි දැන් අයිඩෙන්ටිෆයි කරගන්නවා ලික්විඩිටි තරම් තියෙන නිසා මාකට් එක ලොකු සෙල් එකක් යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි මෙතන ලෝ එක මේ විදිහට ආක් කරගන්නවා මේන් ස්ට්‍රක්චර් EOS එකක් විදිහට. බලමු මාකට් එකට ඊළඟ මොමන්ට් එක මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක සෙල් සයිඩ් perform කරනවා. සෙල් සයිඩ් perform කරනවත් එක්කම මාකට් එක ඊළඟ මොමන්ට් එක මොකද්ද වෙන්නේ? ඔය විදිහට මාකට් එක නැවතත් සෙල් සයිඩ් perform කරනවා. ඊට පස්සේ මාකට් එක මෙන්න මේ ස්ථානයේ turn වෙන්න කරනවා. ඒ නිසා මම මෙතන ලෝ එක මාක් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාකට් එකේ තියෙන break of structure එක්කම ආපු මේ candle break of structure එක්කම ආපු order blocks. අපිට මෙතන order block එකක් තියෙනවා සහ මෙතන order block එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මාකට් එක ආසන්නතම order block එකට තමයි affect කරන්නේ. අපි මෙන්න මෙතන sell pressure එක වැඩි සහ මේ structure එක තාමත් යන්නේ sell side නිසා අපි මෙතනින් sell entry එකකට enter වෙනවා. මෙන්න මේ විදිහට මේ order block එකේ අවසාන sell එක place කරලා අපිට කලින්ට වඩා පොඩි SL එකක් අපි අරන් තියෙන්නේ. ඉතින් අපි ඔන්න විදිහට oil low එකට අපි අපේ SL එක place කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් එකට 8 risk reward ratio එකක් තියලා තමයි අපි මේක place කරගන්නේ. බලමු. මෙතන low එකට අපි හරියටම profit එක දාලා මෙතන high එකෙන් මෙතන මේ order block එකෙන් උඩට අපි SL එක දාලා තියාගමු. ඔයාලට බලා ගන්න පුළුවන් market එක
මෙතන ඕඩර් බ්ලොක් එකට එෆෙක්ට් කරලි වෙලා හොඳ මූවමන්ට් එකක් පහළට දුන්නා. ඉතින් අපේ SL එක අතරික වුණා. ඉතින් පස්සේ මාකට් එක ලොකු ඩ්‍රොප් එකක් දීපු නිසා අපේ ප්‍රොෆිට් එකත් ලොකු මට්ටමක් ඇති කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ 1:8ක රිස්ක් රිවෝඩ් රේෂියෝ එක 8.5ක් කියන්නේ 1.9කට ආසන්න රිස්ක් රිවෝඩ් රේෂියෝ ඇතුව අපිට ලොකු ප්‍රොෆිට් එකක් ග්‍රැබ් කරගන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඔයාලට මේ විදියට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ එක එන්ට්‍රියක් සාර්ථකව අවසන් වෙච්ච විදිය. අපි දැන් මේ විදියට ඊළඟ මූවමන්ට් එක බලමු. ඊළඟ මූවමන්ට් එක මොකද්ද වෙන්නේ කියලා. ඔයාලා බලා ගන්න බලන්න මෙතනත් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් ඇති කරා. ඒකත් එක්ක අපි දැන් මෙතන හයි එකක් මාක් කරන් ඉන්නේ. ඊපස්සේ නැවතත් මෙතන ලෝ එකක් දුන්නා. මේ ලෝ එකත් අපි මාක් කරගමු. ඊට පස්සේ බලමු ඊළඟ මූවමන්ට් එක මොන වගේ දෙයක් වෙයිද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ස්පයික් එකක් දුන්නේ බ්‍රේක් අවුට් එකක් නෙමෙයි. ඉතින් අපිට මෙතන චේන්ජ් ඔෆ් කරැක්ටර් එකක් විදියට ගණන් ගන්න බෑ. මාකට් එක නැවතත් ඩ්‍රොප් වෙනවා. ඔන්න ඉතින් මාකට් එක නැවතත් ඩ්‍රොප් වුණා. අපි බලමු ඊළඟට මාකට් එක දෙන මූවමන්ට් එක මොකක්ද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක සෙල් සයිඩ් perform කළා ඊළඟ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකත් නිර්මාණය කරා. ඊළඟ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක නිර්මාණෙත් එක්ක අපි ඊළඟට මෙන්න මේ හයි එක සහ මෙන්න මේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් පොයින්ට් එක මාක් කරගන්නවා next BOS පොයින්ට් එක විදියට. ඉතින් අපි ඊට පස්සේ මෙතන ලෝ එකත් මාක් කර ගැනීමක් කරනවා. ඔයාලට මම කියලා දුන්නා හයි එක සහ ලෝ එක මාක් කරගෙන එක අපිට ඊළඟ මූවමන්ට් එක අයිඩෙන්ටිෆයි කරගන්න සපෝට් එකක් කියලා. අපි බලමු මාකට් එක ඊළඟට එෆෙක්ට් කරන්න මොන විදියටද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ලික්විඩිටි මූවමන්ට් එකක් ඇති කරා. අර කලින් වගේ නෙමෙයි ලික්විඩිටි මූවමන්ට් එකක් ඇති කරා. ලික්විඩිටි මූවමන්ට් එකකින් මොකද්ද වෙන්නේ? ලික්විඩිටි මූවමන්ට් එකකින් වෙන්නේ මාකට් එක බයි සයිඩ් යන්න තියෙන සම්භාවිතය වැඩි වෙන එක. මොකද ඔයාලට බලා ගන්නවා ප්‍රීවියස් ලෝ එකේ තිබිච්ච ලික්විඩිටි එක. එහෙම නැත්නම් මෙතනින් බයි කරපු සෙට් එකකගේ ලික්විඩිටි එක මේ පොයින්ට් එකෙන් achieve කර ගැනීමක් කරා. මේ ස්පයික් එකෙන් achieve කර ගැනීමක් කරා. ඉතින් අපිට මෙතන ඕඩර් බ්ලොක් එකක් විදියට මාක් කරගන්න පුළුවන්. අපි එන්ට්‍රි එකක් බලමු. මේ හයි එක බ්‍රේක් වුණොත් මේ හයි එක බ්‍රේක් වුණොත් අපි එන්ට්‍රි එකක් බලමු බයි සයිඩ් එකට. මොකද හේතුව අපිට මුලින් කන්ෆර්ම් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි මෙතන ඕඩර් බ්ලොක් එක මාක් කර ගැනීමක් සිද්ධ කරන්නේ. හරි. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ කන්ෆර්මේෂන් එකක් ආවා. විදියට මාකට් එක බයි සයිඩ් perform කරනවා කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන හොඳ බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා. කැන්ඩල් බ්‍රේක් අවුට් එකක්ම දීලා තියෙනවා. බයි සයිඩ් එකට චේන්ජ් ඔෆ් කරැක්ටර් එකක් විදියට. ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන ඕඩර් බ්ලොක් එක මාක් කරගමු. මෙන්න මෙතන තියෙන ඕඩර් බ්ලොක් එක මාක් කරගෙන මෙතනින් එන්ට්‍රි එකක් බලමු. බයි සයිඩ් එකට. ඉතින් අපි SL එක දාගන්නේ මෙන්න මෙතන ලෝ එකට. ඩක් වැඩියෙන් තෙලිවල SL එක දාගෙන අපි මෙතන ඉඳන් නැවතත් මෙන්න මේ හයි එකට මාකට් එක තියා ගන්නවා. අපි බලමු මොකද්ද මාකට් එක ඊළඟට දෙන මූවමන්ට් එක කියලා. ඊට අපිට චේන්ජ් ඔෆ් කරැක්ටර් දුන්නා. චේන්ජ් ඔෆ් කරැක්ටර් එකත් එක්ක මාකට් එක නැවත අපි බලමු මොන වගේ මූවමන්ට් එකක් ඇති කරයිද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ එන්ට්‍රි එක මෙන්න මේ අවස්ථාවේ ඇක්ටිව් වුණා. අපට ඕපනින් එකක් වගේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඕපනින් එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එකේ අපේ දාපු ලිමිට් ඕඩර් එක ඇක්ටිව් වුණා. ඉතින් මේ වෙද්දි ලොකු මූවමන්ට් එකක accurate එකක් දීලා තියෙන්නේ. take profit 1 එකේ වන්නම් break even point එක මෙන්න මෙතන විදියට තියාගමු. ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක buy side perform කරනවා. මාකට් එක දිගටම buy side perform කරනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අති සාර්ථක entry එකක් වුණා මේ entry එක. හොඳ perform එකක් දුන්නා. මාකට් එකේ ලොකු entry එකක් අපිට achieve කරගන්න හැකියාවක් ලැබුණා මේකත් එක්ක. අපි බලමු ඊළඟ මූවමන්ට් එක මොන වගේ මූවමන්ට් එකක්ද කියලා. අපි දැන් මාකට් එකේ ලොකු ප්‍රොෆිට් එකක් achieve කරන් ඉන්නේ මේ එන්ට්‍රි එක සහ මේ එන්ට්‍රි එක. මම ඉදිරියට ඕඩර් බ්ලොක් ගැන කතා කරනවා. අති සාර්ථක ඕඩර් බ්ලොක් ගැන කතා කරනවා. මොකද අපි දැන් මේ අතරමැදින් ඕඩර් බ්ලොක් බලන්න නැතුව ඇයි මේ ඕඩර් බ්ලොක් එක බැලුවේ? ඔය වගේ දේවල් ගොඩාක් ගැන කතා කරනවා. ඉතින් මම තව විදියකින් කිව්වා මෙන්න මෙතනක් තියෙන්නේ මේ ඕඩර් බ්ලොක් එකක්. හරිද? මේ විදියට තියෙන්නේ මේ ඕඩර් බ්ලොක් එකක්. ඉතින් කොහොමද මේවා අයිඩෙන්ටිෆයි කරගන්නේ? මේවා වැලිඩ් වෙන්නේ කොහොමද? මේවා ඉන්වැලිඩ් ඕඩර් බ්ලොක් අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද කියන එක ගැන මම ඉදිරියට කතා කරන්න. අපි බලමු මාකට් එක මොන වගේ එෆෙක්ට් එකක් ඇති කරයිද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේ හයි එකත් achieve කරා. හැබැයි මේ හයි එක ෆේල් වීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි මට්ටමක සෙල් එකක් මෙතනින් මාකට් එක දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මාකට් එක යම් කිසි මට්ටමකට සෙල් මූවමන්ට් එකක් දුන්න පහළට. ඉතින් අද අපි කතා කරේ මාකට් ස්ට්‍රක්චර් එක ඕඩර් බ්ලොක් එක යූස් කරමින් එන්ට්‍රි එකක් යන්නේ කොහොමද? එන්ට්‍රි එකකට යන්නේ කොහොමද?
එන්ට්‍රි එකක් අපි ඇචීව් කරගන්නේ කොහොමද කියන එක ගැන. අපි ඊළඟ දවසේ කතා කරනවා ඕඩර් බ්ලොක් එකක් සාර්ථකව ඇච් කරගන්නේ කොහොමද සහ වෙනත් කරන්සි එකක් එක්ක මම ඕඩර් බ්ලොක් එක ගැන හෙඩ් කිරීමක් කරලා ඔයාලට ඒක ගැනත් ප්‍රූෆ් කරලා ඉන්නන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න, notification on කරලා තියාගන්න. මම next දාන ඕඩර් බ්ලොක් වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද අදත් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ අපේ එක එන්ට්‍රි එකක් ලොස් වුණා මෙතන ට්‍රැප් එකක් ඒකෙනුත් මම ඔයාලට ගන්නන්න තියෙන හැම පොයින්ට් එකක්ම ඉගෙනුවා. එතනින් පස්සේ අපි ලොකු ට්‍රේඩ් ප්‍රමාණයක් කැච් කරගත්තා. ඔයාලා ගන්න පුළුවන් ලොකු ප්‍රොෆිට් එකක් අපි ග්‍රැබ් කරගත්තා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ඕඩර් බ්ලොක් එකක් කොහොමද හරියට නිවැරදි ආකාරයෙන් අයිඩෙන්ටිෆයි කර ගැනීමක් කරන්න කියලා. එහෙනම් සියලුම දෙනාම next වීඩියෝ එකත් එක සෙට් වෙමු. සියලුම දෙනාට ජයග්‍රාහී සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.